දිපිවෙලෙන්දගේ කතාව ඉවර වෙනවත් එක්කම පැංච තවත් කතාවකට පිටු පෙරළුවා. ඒ ගිනි මැස්සක් එහෙමත් නැත්නම් කණා මැදිරියාගේ කතාව. එක කතාවකින් නතර වෙන ලැබුණේ නැහැ. දෙන්නටම නිදිමත හැදෙනකම්ම මමා කැට කතා කියන්න සිද්ධ වුණා. ගස් වලින් වට වූ නිහඬ ගම්මානයක ලුනා නම් කුඩා ගිනි මැස්සෙක් ජීවත් වුණා. ලුනා අනෙක් ගිනි මැස්සන් වගේ නෙවෙයි. ඇගේ ආලෝකය කුඩායි. නමුත් ඒ තරුවක් වගේ දිලිසුණා. සෑම සවසකම අනෙකුත් ගිනි මැස්සන් වනාන්තරේ ආලෝකමත් කිරීමට එක්රැස් වූ අතර එහාට මෙහාට පියාසර කෙරමින් අඳුරු වනාන්තරේ රන් ආලෝකයෙන් දිදුලන මුහුදක් බවට පත් කළා. නමුත් ලුනා සෑම විටම සිටියේ තනිවම. ඇය සිතුවේ ඇගේ පහන් කෝඩුව අන්නන්ගේ පහන් කෝඩුව වලට තරම් දිලිසෙන්නේ නැහැ කියා. ඒ නිසා ඇය අන් ගිනි මැස්සන් අතරට ගියේ නැහැ. ඇගේ කුඩා පහන් කෝඩුව අනෙක් සියල්ලන්ගෙන්ම මෙන් විශාල හා දීප්තිමත් ලෙස බැබලෙන්න කියා ඇය සෑම විටම ප්‍රාර්ථනා කළා. එක් රාත්‍රියක ලුනා කොළයක් මත වාඩි වී ටිකක් දුකින් සිටියා. හදිසියෙම ඇයට මෘදු කටහඬක් ඇහුණා. ඒ ඇයට ඉහළින් වාඩි වෙලා සිටි ඔලිවර් බක්මන්ලයි. ඇය මෙච්චර දුකින් චුටි යාළුවා ඔලිවර් කරුණාවන්ත විදියට ඇහුවා. මගේ ආලෝකය ඉතාමත් කුඩායි. ලුනා සුසුමක් හෙළුවා. ඒකට කිසිම කෙනෙක්ට උදව් කරන්න බැහැනේ. ඔලිවර් සිනාසුණා. කුඩා ආලෝකවලට අපූර්ව දේවල් කරන්න පුළුවන්. මාත් එක්ක එන්නකෝ යන්න. කුතුහලයෙන් ලුනා ඔලිවර් පසුපසින් වනාන්තරයේ ගැඹුරට ගියා. ඔවුන් අඳුරේ අතරමං වෙලා බියට පත් වී සිටි පුංචි හෙඩ්ජොක් කෙනෙකු අතර නතර වුණා. ලුනා සමීපයට පියඹා ඇගේ කුඩා පහන් කෝඩුව තැල්ලුවා. කුඩා හෙඩ්ජොක් ඉහළ බලා සිනාසුණා. එදා ලුනාගේ මෘදු පුංචි ආලෝකය අර්චුටි හෙඩ්ජොක්ට ඔහුගේ නිවසට යන මාර්ගය සොයාගන්න ඉතාමත් ප්‍රමාණවත් වුණා. එදා රාත්‍රියේ සිට ලුනා වනාන්තරය හරහා පියාසර කළේ ඉතාමත් සතුටින්. ඇය දීප්තිමත් වීමට උත්සාහ කළේ නැහැ. ඇයට ඕනෑ වුණේ අනිත් සතුන්ට මඟ පෙන්වමින් ඇයගේ දිලිසෙන ආලෝකයෙන් අනිත් අයට සතුටු කරන්න. හදවත් උණුසුම් කරන්න. ඉතින් ඒ සඳ සහ තරු යට කුඩා ආලෝකයකට පවා අඳුරුම රාත්‍රියක් දීප්තිමත් කරන්න පුළුවන් කියලා ලුනා එදා ඉගෙන ගත්තා. අන්තිමට චුට්ටටත් නින්ද ගිහිල්ලා පැංචා විතරයි ගිනි මැස්සගේ කතාවේ අන්තිම ටික අහගෙන ඉන්නේ. දැන් ඉතින් ඊළඟ දවසෙත් ගිනි මැස්සට මොකද වුනේ කියලා කියන්න වෙනවා. මොකද චුට්ට දැන් ඉන්නේ වෙන කතාවක් හීනෙන් බලානේ. ඔන්න ඔහොමයි මමා කැට් පැංචයි චුට්ටයි එක්ක ඒ දෙන්නගේ පුංචි කාලේ ගත කළේ. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එකට ගොඩක් කැමති වුණා නම් මේක subscribe කරලා like කරලා share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ comments, feedbacks, suggestions හැම එකක්ම පහළ comment section එකේ ලියලා යන්න අමතක කරන්න එපා. මොකද මමා කැට් බලාගෙන ඉන්නවා ඔයාලගේ අදහස් යෝජනා මේ හැම එකක්ම එනකම්. එහෙනම් අදට ගිහින් එන්න යාළුවනේ.